සුපුරුදු රජතුමාගේ සමයේ මේ විහාරය ඉදිකරා කියලා අපිට ඉතිහාසගත තොරතුරු හමු වෙනවා. ඒ වගේම ස්වභාවික ගලක ඉති ගලක තමයි මේ විහාරය නිර්මාණය කළා තියෙන්නේ. අතීතයේ මහල් 4කින් නිර්මාණය වෙලා තිබුණු මෙම ලංකාතිලක විහාරය දැනට ඉතිරි වෙලා තියෙන්නේ මහල් 3ක් පමණයි. ගම්පොළ යුගයේ විශිෂ්ට වාස්තු ලක්ෂණ රැසක් හඳුනාගත හැකි ලංකාතිලක විහාරය 4 වන ගුවනේකපාහු රජු සමයේ ගොඩනැගුණු බව සඳහන් වෙනවා. මහනුවර යුගයේ ප්‍රසිද්ධ චිත්‍ර සම්ප්‍රදායකට නෑකම් කියන මෙම විහාරයේ නිර්මාණයේදී පොළොන්නරු යුගයේ සිංහල ද්‍රවිඩ හා ඉන්දු චීන වාස්තු නිර්මාණ රටා උපයෝගී කරගෙන තියෙනවා. සූවිසි විවරණය, පිරිනිවන් මංචකය වැනි තේමා ඔස්සේ සිතුවම් ඇඳ තිබෙනවා. විස්සන්තර ජාතකය, දහම්සොඬ ජාතකය, තේලපත්ත ජාතකය වැනි ජාතක කතා බහුල වශයෙන් චිත්‍රයට නගා තිබෙනවා. සත්ව, ශාක හා මිනිස් රූපවල ප්‍රමාණාත්මක ගුණය පිළිබඳ නොසලකා හැර තිබෙනවා. හිස් තැන් පිරවීම සඳහා මල් රූප ඇඳ තිබෙනවා. ශාක හා ඛනිජ වලින් සකසාගත් වර්ණ භාවිතා කර ඇති අතර රතු වර්ණය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ලංකාතිලක විහාරයට රජු විසින් ප්‍රදානය කරන ලද ප්‍රදානයන් පිළිබඳ සඳහන් ගිරි ලිපියක්ද ලංකාතිලක විහාරයේ දක්නට ලැබෙනවා.